හැමෝටම මාස 6ක් වගේ කෙටි කාලෙකින් දේශපාලන විද්‍යාවේ පාඩම් 15ම කවර් කරගන්න පුළුවන් මේ ක්ලාස් එකට આવොත්. අපි බලමු කොහොමද මේ බොහොම කෙටි කාලයක් තුල පාඩම් 15ක් වගේ විශාල ප්‍රමාණයක් ආවරණය කරගෙන ප්‍රශ්න පත්‍ර කරලා මොන අපිට ඒ සාමාර්ථකට යන්න පුළුවන් වැඩපිළිවෙල ප්‍රායෝගිකද කියලා බලමු. right? එන්න බලන්න. පුතේ 12 වසර සහ 13 වසර විෂය නිර්දේශය අපි කොටස් දෙකකට කරන්නේ. අතරතුර පාඩම් 15යි පළවෙනි පාඩමේ ඉඳන් 6 වෙනි පාඩම දක්වා බ්‍රහස්පතින්දා කරනවා. ඒ වගේම 7 වෙනි පාඩමේ ඉඳන් 15 වෙනි පාඩම දක්වා ඉරිදා කරනවා. පැහැදිලිද? right? ඊට පස්සේ ප්‍රශ්න පත්‍ර පන්තිය සඳුදා මේ සියලුම පන්ති පුතේ රාත්‍රී 7:30 සිට 9:30 දක්වා කරනවා. සමහර වෙලාවට 10 වෙන්නත් පුළුවන්. පැහැදිලිද? දැන් දැක්කද පුතා 12 වසර සහ 13 වසර පාඩම් 15ම කවර් කරගන්න විදිය? right පුතේ පන්තිය පටන් ගන්න පෙබරවාරි 5 වෙනිදා. පැහැදිලිද? right හදිසිය හරි පුතාට පන්තියේ ඉන්න බැරිනොත් රෙකෝඩින් එක දෙනවා. ඒ සම්බන්ධව සැකයක් තියාගන්න එපා. මොකද පුතාට එතකොට මේ ෆ්‍රී ටයිම් එකක් සෙට් වෙන ඕනම වෙලාවක රෙකෝඩින් ටික බලලා සිලබස් එක කවර් කරගන්න පුළුවන්. අනිත් එක තමයි ලයිව් ක්ලාස් එකේ ෂෝට් නෝට් එක ගන්නවා. එතකොට ඔයා වෙනම අර බේසම් වල කකුල් දාගෙන පාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ අපේ ක්ලාස් එකේ. අර ඒවලම කියලා දෙන දේ ෂෝට් නෝට් එක ගන්න නිසා පටස් ගාලා මනසේ වැදෙනවා. right? ඒක ඊළඟ කාරණා. එතකොට ඊට පස්සේ පුතේ මම පාඩමෙන් පාඩමට කෙටි ප්‍රශ්න දෙනවා සාමාන්‍යයෙන්. කෙටි ප්‍රශ්න 1500ක් විතර දෙනවා මම ගාව PDF. ඒ කෙටි ප්‍රශ්න දෙනවා පාඩමෙන් පාඩමට. ඒ වගේම පාඩමෙන් පාඩමට MCQ ටික ගොඩ දා ගන්න ඕන. MCQ ටික කරනවා. හරි? ඒ MCQ කරද්දී පුතේ 2019 ඉඳලා. right 2019 ඉඳලා 2025 දක්වා සියලුම MCQ ටික කරනවා. ඒ කියන්නේ බහු වර්ණ ටික කරනවා. right? ඒතරදී පිළිවෙල කරන්න. දැන් වායිදාන අපි පළවෙනි පාඩමේ කරා කියලා. පළවෙනි පාඩමට අදාළව 2019 ඉඳන් 25 වෙනකම් අර පළවෙනි පාඩමට අදාළ ටික විතරක් කරනවා බේරලා. right? එතකොට ඔයාලට තේරෙනවා මට මෙන්න මේ කොටස් ටික බෑ මට මේ ටික තමයි පුළුවන්. අන්න ඒ විදිහට. ඒ වගේම රචනා ප්‍රශ්න ගැන කතා කරන්නේ. රචනා ප්‍රශ්න පුතේ අනිවාර්යයෙන්ම අපි ලයිව් ක්ලාස් එකේම ටයිමින් තියලා ලියවනවා. අපි දන්නවා පැය 3යි අපිට හම්බෙන්නේ පැය 3ට රචනා ප්‍රශ්න 5ක් ලියන්න බෑ නේ. ඒ ටික අපි කොහොම හරි මේ මට්ටමට ඔයාලා හදන එක හදනවා. මොකද ගිය අවුරුද්දේ අපි මේ ප්‍රතිඵල තහවුරු කරේ ඔය රචනා ප්‍රශ්න ලයිව් ක්ලාස් එකේම ලියවලා තමයි බැරි ළමයි පුළුවන් මට්ටමට ආවේ. අන්තිම මාස 4දී 5දී හිතපො නැති විදිහට ප්‍රතිඵල වෙනස් කරගත්තේ මේ පාඨමාලාවත් එක්ක සෙට්ලා. ඒ නිසා සබ්ජෙක්ට් එක මාරු කරත් සබ්ජෙක්ට් එක මෙලෝඩියක් දැරුණා කොතනින් පටන් ගන්නද කියලා හිතා ගන්න බැරුණා. ඔයාට සුපිරිම අවස්ථාවක් තමයි අපි මේ මාස 6 කල්යම් පාඨමාලාව. ඉතින් ඔයා වෙනුවෙන් සූදානම් කරලා තියෙන්නේ පන්ති ගාස්තු සඳහන් සඳහන් කරන්නේ පුතේ පන්ති ගාස්තු අවස්ථා දෙකයි. පළවෙනි එක තමයි පුතේ පන්ති ගාස්තු රුපියල් 2000ක් තියෙනවා. right? මම ඉස්සර 2000 පන්ති ගාස්තු කියනවා. පුතාට දැන් නිබන්ධන හම්බ වෙනවනේ. නිබන්ධන සහ පේපර් ක්ලාස් එකේ තියෙන සම්දුව මම කිව්වේ. එතකොට ඒ නිබන්ධන සහ පේපර්ස් ටික පුතේ තැපෑලෙන් ලැබෙන්නේ නැහැ. පුතාට PDF විදිහට WhatsApp එකට දානවා. එතකොට පුතාගේ පන්ති ගාස්තුව අර දින 12කට සම්බන්ධ වෙලා පන්ති ගාස්තුව 2000. පැහැදිලිද? WhatsApp එකට PDF විදිහට තමයි papers ටිකයි tute එකයි දාන්නේ. right? හරි. දැන් 2500 ගැන කතා කරද්දී 2500 පන්ති ගාස්තුව විදිහට අර WhatsApp එකට PDF විදිහට දානවා. ඊට අමතරව පුතාගේ නිවසටම තැපැල් මාර්ගයෙන් අපි මේ මුද්‍රයක් ගහලා තැපැලෙන් අර tute එකයි papers ටිකයි පුතාගේ නිවසටම ලැබෙන්න සලස්සනවා. එතකොට පන්ති ගාස්තුව 2500යි. right? ඔය විදිහට තමයි පුතේ පන්තිය අපි ප්‍රයත්නෙන් කටයුතු සූදානම් කරලා තියෙන්නේ. බය නැතුව ඒක අනිවාර්යෙන් ගොඩ දානවා. ඔයාගේ ඒ සාමාර්ථයේ ඒ සිහිනියක් නොවි යථාර්ථයක් කරගන්න පුළුවන් අපේ ක්ලාස් එකෙන්. බය නැතුව පේමන්ට් එක කරලා ක්ලාස් එකට එන්න අනිවාර්යෙන් ගේම ගොඩ දාලා දෙන එක දෙනවා. මොකද අපි බහු වර්ණ 1000ක් කරනවා. මොකද මම දැනටමත් හදලා තියෙන්නේ බහු වර්ණ 1000 පොත. right? ඊට අමතරව මම කෙටි ප්‍රශ්න 1000 පොත හදලා තියෙනවා. ඔයාලා හිතන්නකෝ අපිට බහු වර්ණ 30යි තියෙන්නේ. ඔය 30 වෙනුවෙන් මම 1000ක් කරනවා කියලා හිතුවා නේ. කෙටි ප්‍රශ්න 20යි තියෙන්නේ. ඔය 20 වෙනුවෙන් මම 1000ක් කරනවා යනවා යවන්නේ. එතකොට අපිට අසීමිත විදිහට වැඩ කරලා ගියාට පස්සේ අපිට ඉතින් අහන්න පුළුවන් හැම දෙයක්ම අපි කවර් කරලා ගියාම අපිට ගේම කොට දාගන්න පුළුවන්. right? රචනා ප්‍රශ්නත් මම 65ක කොටක් ගහලා තියෙනවා රචනා ප්‍රශ්න.
right මේ විදිහට ඔයාට ගොඩ යන්න අවශ්‍ය පසුබිම් මන් තුල තියෙනවා අවශ්‍ය වෙන වගේ පැමිණීම් විතරයි පේමන්ට් එක කරලා පන්තියට සෙට් වෙන්න අනිවාර්යෙන් ගේම කොට දාන්න එහෙනම් ජය වේවා